මේ තියෙන්නේ ගල්තැලුම් රෝගී තත්ත්වය සඳහා රෝගියෙකුගේ කකුලක ගල්තැලුමක් අග්නි සලාකාවක් මගින් පුළුස්සා අග්නි කර්ම ප්‍රතිකාරය යොදන ආකාරය. මෙහිදී අපි භාවිතා කරන්නේ පස්ලෝ සලාකාවක්. පස්ලෝ සලාකාව ගිනියම් වන තෙක් රත් කරලා එම රත් කරපු සලාකාව භාවිතා කරලා තමයි අපි ගල්තැලුමේ කොස්ස ප්‍රදේශයේ කොස්ස කොටස පිලිස්සීමට ලක් කරන්නේ. ඉතින් එහෙම රෝගියාට මෙහෙම පිලිස්සීමක් කළා කියලා වේදනාකාරී තත්ත්වයක් හටගන්නේ නැහැ කොහෙත්වම. ඊ타මත්ම සංවේදී අවස්ථාවක් නෙමෙයි. ඇත්තටම මෙම රෝගයට අපි මේ ප්‍රතිකාරයේ අනාදිමත් කාලයක ඉඳලා ලංකාවේ භාවිතා කරපු සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්. රෝගියාගේ කොස්ස ප්‍රදේශයේ පමණක් පිළිසීමට ලක් වෙන නිසා ඌට දැවිල්ලක් වේදනාවක් හටගන්නේ නැහැ. ඉතින් අපි මේ ආකාරයට සතියකට දවසක් වගේ පිළිසීම් කටයුතු කරලා ඊට පස්සේ අර පිලිස්සීම එම කොස්ස ඉවත් වීම සඳහා කොස්ස ඇදෙන ආලේපනයක් යොදලා බෙහෙත් බැඳීම සිද්ධ කරනවා. ඉතින් මේ ආකාරයට සතියකට දවස බැගින් සති 3ක් 4ක් පිලිස්සීමට ලක් කරලා කොස්ස ඉවත් කරාට පස්සේ ගල්තැලුම සම්පූර්ණයෙන්ම සුවපත් භාවයටපත් වෙන නිසා රෝගියාට ඉතින් සම්පූර්ණ සුවයක් ලැබෙනවා. පොඩි සුළු මුදලකට මේ ප්‍රතිකාරය ලබා ගන්න පුළුවන්. බණ්ඩාරගමට එනවා නම් ඔබට බණ්ඩාරගම ඉසිවැරි වෙදාසපුවේ වෛද්‍යතුමිය හමු වුණොත් මේ ප්‍රතිකාරය ඉතාමත්ම නිවැරදිව ලබා ගන්න පුළුවන්. කිසිම අභ්‍යන්තර ඖෂධයක් බොන්න ලබා ගන්නේ නැතුව. ඉතින් මේ තියෙන්නේ එවැනි රෝගියෙකුගේ දැවුම් පිරිසුමට ලක් කරලා අග්නි කර්මය යොදලා තුවාලයට බෙහෙත් බඳින ආකාරය. ඇත්තටම තුවාලය කිව්වට අපිට එතන තුවාලයක් නැහැ. ඒ නිසා විස බීජයයි ලෙඩ වේයි ඒ වගේ මොනවටවත් බය වෙන්න දෙයක් නැහැ. අපි හැම තුවාල කිරීමක් හෝ ලේ බිඳුවක් හරි එන්න තුවාල කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. හොඳ හැම පුළුස්සන්නේ නැහැ. මෙතෙන් සම්පූර්ණයෙන්ම පිළිසීමට ලක් වෙන්නේ ගල්තැලුමේ කොස්ස ප්‍රදේශය පමණයි. ඒ නිසා ඔබට කිසිසේත්ම බිය විය යුතු නැහැ. ඉසිවැරි වෙදාසපුවට ඇවිල්ලා වෛද්‍ය ඉෂාරා පුෂ්පාලි මහත්මිය හමු වෙලා මේ ප්‍රතිකාරය ලබා ගන්න පුළුවන්. ඔබට සුබ දවසක් ගිහිල්ලා එන්නම්. වීඩියෝ එක බලන්න. තෙරුවන් සරණයි.